වැදගත් වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. අපි බලමුද අපි චූටි පැටියව ගමනක් යන ලෑස්ති කරගන්න විදිය. මම මේ වීඩියෝ එක අද කරේ ගොඩක්ම ස්පෙෂල් හේතු දෙකක් තියෙන හින්දා. එක මං යාගේ කොණ්ඩේ මෙන්න මේ විදියට කොට්ටටම කැපුවා ගෙදරින්. මං අර පොඩ්ඩෝ එකට එක්කන් යන්න ආසාවෙන් ඊට අපොයින්ට්මන්ට් එකකුත් දැම්මා. ඒත් මම ඒක කැන්සල් කරා. මෙයා දඟලනවා වෙන අයට එකතු වෙන්නේ නැහැ ලේසියෙන්. ඉතින් ඔය එකකට මැෂින් එකකට කැපෙයි කියලා මට බය හිතුණා. තාම පොඩිනේ රවට්ට ගන්න බෑ. අනිත් එක එයාට ෂර්ට් එකක් අඳින පළවෙනි දවසේ. ඔන්න මං ක්‍රීම් එහෙම ගාලා පැම්පර්ස් එකක් දාලා ලෑස්ති කරා. මං එයාට පොඩි කාලේ ඉඳන්ම එවිනෝ එක තමයි ගෑවේ. පැම්පර්ස් එක මෙන්න මේක ග්ලෝබල්. මේක මේ මේඩ් ඉන් චයිනා ග්ලෝබල් එක. ඒක මේ මාර කන්ෆි මේ බබාට මේ කොටන් එකත් හොඳටම හොඳයි. හොඳටම ඇබ්සෝබ් වෙනවා. ආයෙත් තව තියෙනවා ලේඩි කියලා ටර්කි බ්‍රෑන්ඩ් එකක්. ඒකත් හොඳයි. ෆාලින් කොමත් හොඳයි. මං කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. තව ඩ්‍රයිපර්ස් කියලා එකක් තියෙනවා. ඒක මැලේසියන් එකක්. ඒකත් හොඳයි. තව පැම්පර්ස් වර්ග ගත්තොත් තව එකක් තියෙනවා. මෙයාට මම පාවිච්චි කරන හෙලෝ බෙලෝ කියලා කැනඩා එකක්. අන්න ඒ ටික ඇත්තටම මට නම් මේ හරියටම හරි ගියා. මට මෙහෙ තිබුණ ඔය අනිත් බ්‍රෑන්ඩ් එකක්වත් හරි කියන අපේ පුතාට ඒව ඇලර්ජි වුණා. ඔන්න මං අමාරුවෙන් එයාට දැන් අර මං කිව්ව ෂර්ට් එක ඇඳුවා. මේ අනේ හරිම ලස්සනයි. ඉතින් චූටි බබාලා කියුට් නේ කොහොමත්. මෙච්චර දවස් ටී-ෂර්ට් තමයි ඇඳේ. අද තමයි ෂර්ට් එකක් අඳලා බැලුවේ. අඳන්න බෑ. ඉතින් එයාගේ වැඩවලට යන්න ලෑස්ති වෙනවා. හරි අමාරුයි. පේනවනේ මුණින් පෙරලිලා දන ගාගෙන යනකොට ටිකක් වෙලා යනවනේ. බඩ ගාගෙන ටට්ටක් ගාලා යන්න තමයි දැන් කියන්නේ එහෙම තමයි යන්නේ. ගිහින් දැන් අල්ලගෙන හිට ගන්නවා. හිටගෙනත් උඩට නගින්න තමයි ඕනේ. මේ ඉතින් දකින්න පස්සේ යන්න තමයි ඕනේ. ඒකයි හරි කලබලේ. ඉතින් එක තැනක තියාගන්න හරිම අමාරුයි. get ready with baby කරන්න බෑ. ඉතින් ලේසියෙන් අර ලස්සනට. මේ අනිත් එක මේ මගේ ඇඳ තියෙනවනේ. ඒක හදලා නැහැ කියලා හැම කලබල වෙන්න එපා. මම දැන් එයාව නිදි කරලා එතන තිබුණ බෙඩ් ෂීට් කොට්ට මෙට්ට ඔක්කොම හෙට කරලා එයාගේ බෙඩ් ෂීට් එකක් එල්ලලා ඒ කුඩින් එයාව තියලා ලෑස්ති කරන්න තමයි ගත්තේ. කොහොමද මම අපේ අපි නිදින බෙඩ් ෂීට් එකේ බබාව තියන්නේ චූටි කාලේ ඉඳන් පුරුද්දක් විදියට. පොඩි කාලේ නම් එයාව චේන්ජින් මැට් එකේ තිබ්බා. දැන් ඉතින් ෂීට් එකක් කියලා දිනවා. දැන් මොනේ චේන්ජින් මැට්ද දැන් ඒ වගේම පණීවි. ඔන සොක්ස් දාලා මම වෙනදා නම් එයාට සොක්ස් විතරක් දාගෙන යන්නේ. අද නම් මම ෂූ එකක් දානවා. මම දැන් මාස 8න් පස්සේ වගේ ෂූ දානවා එයාට. කොන්නේ තෙල් ගාලා පීරනවට නම් හරි කැමති. හෙල්ලෙන්නේවත් නැහැ. මසාජ් කරනවට මූණේ ක්‍රීම් ගහනවට ඒව හරි සනීපැති. යාට හරි කැමති. කන පොඩ්ඩක් කහනවට ඒ වෙලාවට හරි ආසාවෙන් ඉන්නවා. ඒ ඇති. පණාව ඕනි කියලා තමයි කිව්වේ. දැන් මේස් එකත් බලනවා. සපත්තුත් දැම්මහම බල ඉන්නවා. ගලවන්න try කරනවා. හැබැයි හැම අර ගලවන්නම කියලා අඬන්නේ එහෙම එකක් නෑ. යාට ඒක අමතකෙන්න මොකක් හරි කිව්වට පස්සේ ආයෙ ඒක කොට්ටු වෙන එක නතර කරනවා. ඉතින් බලන්නකෝ ෆයිනල් ලුක් එක. අපි මේ ලෑස්තුනේ ආව 10 months වලින් මේ ක්ලිනික් එකට ડોක්ටර්ට පෙන්නන්න එක්ක යන්න. ඔන්න ඔහු තමයි අන්තිමට හිටියේ ලුක් එක එයාගේ. අද ડોක්ටර්ත් එක්ක කතා කරන්න ඕනේ චිකන් පොක්ස් වැක්සින් එක ගැන. ඒ වැක්සින් එක දෙන්නාට පස්සේ බබාට මම ඒ ගැනත් ඔයගලන්ට විස්තර අරගෙන එන්නම්.